වෙල්කම් ටු මයි channel. අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද කිතරින්ම බනානා ෆේෂියල් එකක් කරන්න කියලා. Step 1 cleanser. මම මෙතන අරන් තියෙන්නේ එක කෙසෙල් ගෙඩියක්. හොඳටම බ්ලෙන්ඩ් කරලා නිකන් ක්‍රීමි ටෙක්ස්චර් එකක් වෙනකන් වතුර මොකුත් දාන්න නැතුව ඒකෙන් මම හැන්දක් දාගන්නවා. ඒකට මම මීපැණි හැන්දකකුත් එකතු කරගන්නවා. කෙසෙල් බ්ලෙන්ඩ් කරද්දී අපි හොඳ ඉතුණු කෙසෙල් ගෙඩියක් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හැමෝම ගෙවල් වල තියෙනවනේ ඉතින් ගොඩාක් ඉදිච්ච කන්න බැරි කෙසෙල් ඒ වගේ එකක් තමයි මම මෙතන අරගෙන බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. දැන් කොටන් බෝල් එකක් නැත්නම් කොටන් පෑඩ් එකක් අරගෙන ඩිප් කරලා මුණට ගන්න තියෙන්නේ. ඒක ගාද්දී කට ළඟ නහය ළඟ එහෙම හොඳට ක්ලෙන්ස් කරගන්න. ඊට පස්සේ හොදගන්න. Step 2 steaming. ඔයාට ඕනේ නම් ඔයාට විටමින් E කැප්සියුල් එකක් දාලත් ස්ටීම් කරගන්න පුළුවන්. ඔයගලන්ට black heads problem තිබ්බා නම් ඒකත් අඩු වෙනවා ස්ටීම් කරද්දී. ඒ වගේම අපි ස්ටීම් කරද්දී මාසෙට දෙපාරක් වගේ ස්ටීම් කරා නම් ඇති. Step 3 scrub. ස්ක්‍රබ් එකට මුලින් බනානා පල්ප් එකෙන් එක හැන්දකුයි සීනි හැන්දකුත් දාගන්න ඕනේ. සීනි ඔයගලන්ට දුඹුරු සීනි ගන්නත් පුළුවන් නැත්නම් සුදු සීනි ගන්නත් පුළුවන්. සෙන්සිටිව් ස්කින් තියෙන කට්ටියට සීනි වෙනුවට රයිස් ෆ්ලා ගන්න පුළුවන්. දැන් මම ඒකට ඔලිව් ඔයිල් තේ හැඳි භාගයක් දාගන්නවා. ඔලිව් ඔයිල් නැත්නම් ඔයාලට කොකනට් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ආල්මන්ඩ් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක හොඳට මූණට ගාලා ස්ක්‍රබ් කරගන්න ඕනේ විනාඩි 5ක් වගේ. ඊට පස්සේ විනාඩි 10ක් තියලා ඔයාලට මේක හොද ගන්න පුළුවන්. මූණට ගාද්දි ඒකම බෙල්ලටත් ගන්න. මේ ස්ක්‍රබ් එක ඔයා සතියට දෙපාරක් නිකන් ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ෆේෂියල් එක කරන්න නැතුව ඔයාලට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. ඔයාගේ ඩාර්ක් ස්පොට්ස් අයින් කරගන්න පුළුවන්. ඒ වගේ ඩෙඩ් ස්කින් රිමූව් කරගන්න පුළුවන්. කෙසෙල් වල විටමින් A තියෙන නිසා අපේ ස්කින් එක හොඳට ග්ලෝ කරගන්නත් පුළුවන්. Step 4 massaging. මේකට මම ඇලෝවෙරා ජෙල් පාවිච්චි කරන්නේ. මම පාවිච්චි කරන්නේ හිමාලයාගේ. ඔයගලන්ට ෆ්‍රෙෂ් ඇලෝවෙරා ජෙල් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මීපැණි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකෙන් හැඳි භාගයකුත් බනානා පල්ප් හැඳි භාගයකුත් දාගෙන හොඳට මික්ස් කරලා විනාඩි 2ක් මූණට ගාගෙන ඊට පස්සේ විනාඩි 5ක් හොඳට මසාජ් කරගන්න ඕනේ. මසාජ් කරද්දී අපේ ෆේස් එක බ්‍රයිට් කරනවා වගේම අපේ රින්කල්ස් අඩු කරගන්නවා. අපේ බ්ලඩ් සර්කියුලේෂන් එකත් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ වගේ හොඳ බ්‍රයිට්නස් එකක් සහ හොඳ ග්ලෝ එකක් අපිට ලබා ගන්න පුළුවන් මේ මසාජින් එකෙන්. අපේ මූණට ගාද්දී අපි මේක බෙල්ලටත් ගන්න ඕනේ. Step 5 face pack. මේකට අපි කෝෆි කුඩු හැන්දකුයි බනානා පල්ප් එකෙන් හැන්දකුයි කිරි හැන්දකුත් දාලා හොඳට මික්ස් කරගන්නවා. කිරි හැන්දක් මදි වගේ නම් ඔයගොල්ලෝ පුළුවන් කිරි හැන්ද එකමාරක් ගන්න. අපි මේ වගේ ෆේෂියල්ස් කරද්දී අපිට හොඳ රිසල්ට් ගන්න ඕනේ නම් අපි එළියට යන්න හොඳ නැහැ. ඒ කියන්නේ හිරු එළිය වැදින්න නැති තරමට හොඳයි. ඒක නිසා හවස් වරුවට ෆේෂියල් කරනවා කියන්නේ අපිට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. දැන් කෝෆි කිරි කෙසෙලුයි හොඳට දාලා මම මික්ස් කරන්න යන්නේ. දැන් මේ පේස්ට් එක මූණේ ගාන තියෙන්නේ. ඔයා මූණේ ගාද්දී ඔයාට කට වටේ කළු මාර්ක්ස්, පිම්පල්ස් නැත්නම් අන්ඩර් අයි වගේ තියෙයි නම් මේක අනිවාර්යෙන් ගන්න. මේකට හොඳ රිසල්ට්ස් අපිට ලබා ගන්න පුළුවන්. සතියට දෙපාරක් ගන්න මේක විතරක් මේ මාස්ක් එක විතරක් නිකන් ගාලා බලන්න සතියට දෙපාරක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන්. කෝෆි කෙසෙලුයි අපිට අනිවාර්යෙන් අපේ ඩාර්ක් සර්කල්, ඩාර්ක් ස්පොට්ස් වගේ ගොඩාක් අඩු කරනවා කොෆි වලට. ඒක නිසා මේක ගාලා විනාඩි 15ක් වගේ තියලා ඊට පස්සේ ඔකට හොද ගන්න පුළුවන් මේක. හොඳට ඉවර වෙලා කැමති නම් අපිට අයිස් කියුබ් එකෙන් මූණ රබ් කරගන්න පුළුවන් තව හොඳ රිසල්ට්ස් වලට.